අද වීඩියෝ එක 2027 උසස් පෙළ හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයින්ට උසස් පෙළට ICT තෝරගැනීමේ වැදගත්කම සම්බන්ධවයි. ඇයි උසස් පෙළට ICT කරන්න ඕනේ? AI ලොක්කන් තීරණ ගන්න සමාජයක, රොබෝ වෛද්‍යවරුන් ශල්‍යකර්ම කරන යුගයක, මිනිස් මනස කියවන්න පුළුවන් ඇල්ගොරිදම බිහි වෙලා තියෙන යුගයක ICT ඉගෙන ගැනීම තෝරා ගැනීමක් නෙමේ පුතේ, කාලීන අවශ්‍යතාවයක්. ICT කොහොමද තෝරගන්න ඕනේ? උසස් පෙළට විද්‍යාගණිත, තාක්ෂණ වේදය, වාණිජ, කලා යන ඕනෑම විෂය ධාරාවක් එක්ක ඔයාට ICT තෝරගන්න පුළුවන්. ඒ පොයින්ට් එකම ඇති පුතේ උසස් පෙළට IT තෝරගැනීමේ වැදගත්කම කෙතරම්ද කියලා කියන්නේ. උසස් පෙළ ලියන ළමයෙක්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබලා උපාධියක් ලබා ගැනීම. ඒ වගේම ඔයාගේ අනාගතයේ ඔයාව රැකියා වෙළඳපොළට කොච්චර වටින පුද්ගලයෙක්ද යන්න තීරණය වෙන්නේ ඔයා උසස් පෙළ හදාරන විෂය ධාරාව. ඔයා ඕනතරම් දැකලා ඇති උපාධියක් තිබිලත් රැකියාවක් නොවැතිව ජීවත් වන සමාජයේ මිනිස්සු ඕනතරම්. ඒ කියන්නේ ඔයාට පැහැදිලි රැකියාවන් සඳහා උපාධිය කියන එක එකම සුදුසුකම නොවන බව. මොකක් හරි විශ්වවිද්‍යාලයකින් කුමක් හෝ උපාධියක් හදාරු බවමනින් ඒ පුද්ගලයාට රැකියාවක් ලැබෙනවා කියන එක මිත්‍යාවක්. අනාගත ලෝකේ රැකියාව වෙළඳපොළට ඔයාව වටින පුද්ගලයෙක් වෙන්න නම් පුතේ අනාගතයට වටිනාකමක් එකතු කරන උපාධියක් ඔයා හදාරන්න ඕනේ. ඒ සඳහා ඔයා අදාළ විෂය ධාරාවන් හදාරන්න ඕනේ. ඉතා පැහැදිලිව කිව්ව හැකි IT තෝරගන්න ඔයා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයත් එක්ක එකතු වෙලා රැකියා දියව් කියලා උද්ඝෝෂණ කර කාලේ නාස්ති කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් unemployed graduates in Sri Lanka කියලා Google කරන්න. අනේ එතකොට search result එකේ එයි ඒ පුද්ගලයින්ගේ මොන විෂය ධාරාවන් සහිත උපාධිය තියෙන්නේ, මොනවද යාලා තියෙන්නේ, ඒ වගේ ඔයාට details වැඩිපුර බලා ගන්න පුළුවන්. ඔයාගේ අනාගතය ලියන්න ඕනේ ඔයා. තමන්ගේ අනාගතය, තමන්ගේ අනාගත වටිනාකම තීරණය කරගන්න ඕනේ ඔයා. ඒක ඔයාගේ තීරණයක්. වෙනත් කෙනෙක්ගේ අවශ්‍යතාවයන් වලට ඔයා වැඩ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයා කියන්නේ ඔයාට. සමාජයේ ජීවත් වෙන ඕනම පුද්ගලයෙක් දන්නවා IT කියලා කියන්නේ කාලීන අවශ්‍යතාවයක්. ඒත් සමගම අනාගත රැකියාව වෙළඳපොළට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බිහි වෙන්නේ IT තුලින්. මේ හැම පොයින්ට් එකක්ම වැදගත් ඔයාට උසස් පෙළට ICT තෝර ගැනීම වැදගත් කියලා කියන්න. ආයෙත් පාරක් කියනවා IT කියන්නේ අනාගතය. ලෝකේ ලොකුම සිනමාසල Netflix. ලෝකේ ජනප්‍රියම ගෙවීම් පද්ධතිය PayPal. ලෝකේ විශාලම ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක Uber. ලෝකේ ජනප්‍රියම shopping mall එක Amazon. ලෝකේ වේගවත්ම නිවුස් ප්ලැට්ෆෝම් එක X. එහෙම නැත්නම් Twitter. ලෝකේ විශාලතම සහ ජනප්‍රියම මියුසික් ප්ලැට්ෆෝම් එක Spotify. මිනිස් සම්බන්ධතා ඩිජිටල් කරණය කරපු, ඒ සම්බන්ධතා වාණිජකරණය කරපු ප්ලැට්ෆෝම් එක Meta. එහෙම නැත්නම් Facebook. මේ උදාහරණ ටික ඇති ඔයාට උසස් පෙළට IT කිරීමේ වැදගත්කම තේරුම් යන්න. ඕනෑම විෂය ධාරාවක් එක්ක IT හදාරන ළමයෙක්ට විශ්වවිද්‍යාලයෙන් තුල ඔෆර් කරන ඩිග්‍රී ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ මම ඇටච් කරලා තියෙන PDF එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ විෂය ධාරාවත් එක්ක IT කරොත් ඔයාට ඔෆර් වෙන ඩිග්‍රී ටික බලා ගන්න. ඒ සියලුම කරුණු ඔයා අධ්‍යයනය කරලා උසස් පෙළට උසස් ලෙසින් ICT හදාරමු.